මම කතා කරන්නේ. එයා කැමති මං ගිහලා නටනවා. හයි. ඔය දැන් මං කියන්නේ මම අපි YouTube channel එක පටන් ගත්තා. and අපි දැන් අද trip එක ගන්න යන්නේ කියලා. ඉතින් එකතු වෙනවත් එක trip එකට. අපි යනවා highway එකේ down south පැත්තට. ඉතින් මේ මගේ family members ලා මගේ මාමගේ family එකයි. මගේ පුංචි පවුලයි. මාම විං රෝඩ් එක වගේ හොඳයි නේ. විං රෝඩ් කියලා දෙන්නේ. මේ අපේ පොඩි අයියා. පෙට්‍රල් ගන්න නැද්ද? මොනවාකට වාහනේ හොඳයි. ඔන්න අපි නතර වෙන හොටෙල් එකට ආවා. යනමකෝ කතා කරන්නේ. වැඩක් කරන්නේ. ඉතින් අපේ හොටෙල් එකේ මේ වගේ ලස්සන වීව් එකක් තිබ්බා. මේ මාරම ලස්සනයි ඒක ඇත්තටම වීව් එක නම්. බීච් එකයි හැමදේම ඉතින් මයින්ඩ් රිලැක්සින් ඇත්තටම ට්‍රිප් එකක් යනකොට අපි මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕනේ හින්දානේ යන්නේ. මාරම සැටිස්ෆයින් ඉතින් බීච් එකේ හුළඟයි. ඒ ඇස මම පොඩි TikTok එකක් කරන තනින් තන අවදිමින් ඇවිදින වීඩියෝ කරා ගොඩක්. නුඹ නොයනා දිනේ හිත තනි වී පගේ නුඹ ඇයිදෝ සමේ මගේ නුඹ නොයනා දිනේ හිත තනි වී පගේ නුඹ ඇයිදෝ සමේ මගේ සඳ නුඹ ඇවිදින් කාමරේට ගියපු ගමන් මට නිින්ද ගිහින් ඊට පස්සේ රෑ අපි ඩිනර් ආවා. එතකොට මේ නැන්දගේ යාළුවෙකුත් හම්බුණා. යාළුවෙක් කියන්නේ නංගිගේ පන්ති යාළුවෙක්. අම්මා කෙනෙක්ගේ තියෙන අපේ නංගිට මතක නැහැ කවුද යාළුවා කියලා. ඊට පස්සේ ඉතින් අපි කෑවා. ඇත්තටම අපි මේ කන වෙලාවේ ෆොරිනර්ස්ලා ගොඩක් සින්දු කියන්න ගත්තා. අපි ඉතින් අර වෙරයිටිස් try කරන්න ගොඩක් වෙලාව ගත්තට යාලා චුටි දෙයක් කාලා ඒ වෙලාවෙත් සින්දුවක් කියලා එහෙම ඉතින් රිලැක්ස් වෙන්න තමයි බලන්නේ. ඉතින් මන්ද මගේ රිලැක්සේෂන් එක ඉතින් මේ තියෙන හැමදේම පොඩ්ඩක් හරි කාලා බලන එක තමයි. එයා කැමති මං ගිහලා නටනවා.
බ්ලොග් එකක් කරනවා එහෙම කියලා එහෙම හිතාගෙන ආපු ගමනක් නෙමෙයි මේක. ඉතින් ඒකෙන්ද just මං ගෙවන moments ටික වීඩියෝ කරලා දාන එක තමයි කරන්නේ. ඉතින් මං එහෙම vlogs කරන කෙනෙකුත් නෙමෙයි. හැබැයි නිතරම අම්මයි තාත්තයි මායිනේ ඉන්නේ. trips යනවා. ඉතින් ඒව vlogs කරලා ඔයාලා කවුරුත් බැලුවේ නැතත් මට memories තියාගන්න පුළුවන් කියලා හිතුනේ ඉඳලා මේ YouTube vlog එක කරන්නේ. නංගි මා ඉතින් බරටම කනවා. අනික් කට්ටිය කනවා. ඉතින් අපි යාළුවට disturb කරන්නේ නැහැ. නංගි ෆොටෝ ගන්නවා. ඔය ෆොටෝ ඉතින් කොහෙවත් දැම්මේ නැහැ හැබැයි. අපේ නංගි හරියට ෆොටෝ ගන්නවා. හැබැයි යා කොහෙවත් ඒව දාන්නේ. හරි අමුතු ළමයි කොමෙඩියට. දැන් යා O level ඉවර වෙලා ඒ සතුට සමරන්නත් එක්ක තමයි අපි මේ ගමන එයාගේ මොනස්ස සැහැල්ලු කරන්නේ. යා ලොකු බරක් නිදහස් ඉතින් අර ෆොරේනර්ස් ලගොඩේ මට සින්දුවක් කියන්න උනා. අපේ කට්ටිය ඉතින් මගේ නම කියලා මාව දැම්මා. අපේ තාත්තා ඉතින් හරි ආසයි. මං කොතන ගියත් සින්දුවක් කියලා සතුටින් ඉන්නාට ඉතින් යා එක්කන් ගිහලා අපේ දුවට සින්දු කියන්න බලන් කියලා මාව දැම්මා. ඉතින් මමත් සින්දු කිව්වා. and a foreign girl කෙනෙක් මේ පොඩක් ආසාවෙන් මත් එක්ක ජොයින් වුණා. ඔය ඉතින් අපේ මාමාගේ ෆැමිලි එක පොඩි අයියා ඉතින් නැන්දව බදාගෙන ඉන්නවා. නංගි ඉතින් අමාරුවෙන් එයාලා තුන්දෙනාම ඇත්තට ගිහිල්ලා ඉන්නවා කැපෙන්න බැරි නිසා. මේ රෑ ඉතින් ගොඩක් රෑ වෙනකම්ම අපි එතනට වෙලා ඉඳලා කට්ටිය සින්දු කියනවා බලලා ඊට පස්සේ ඔන්චිල්ලා පැත්ත අපි ග්ලූමි වගේ පෙවුනට හොඳ සාමාන්‍ය හොඳ ක්ලයිමේට් එකක් තිබ්බා. රෑ වැහැලා තිබ්බා. ඒකයි. මුහුද කියන්නේ මාර්තනක්. බලන් ඉද්දි හිත නිවෙනවා. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ. නොගැඹුරු වගේම ගැඹුරක් තියෙනවා. ගැඹුරු පතුලේ මහ මෙරක් තරාගෙන උඩින් නොහෙල්ල ඉන්න පුළුවන්. වෙලාවකට සුනාමියක් වෙලා ලෝකෙ පෙරලනවා. ඒත් වාඩි වෙලා බලාගෙන අහන් ඉද්දි හිත නිවන දුක තුනී කරන පාරතරක් නිදනක්. මේ සර්ෆ් කරන කට්ටිය මම ඒවත් වීඩියෝ කරා ඉතින්. ඇත්තටම යාළුවර මුහුදම ඇත්තටම වගේ යනවා. ඒ අර රැල්ලක් වාගෙන. අපි රැල්ලට බයයිනේ යාළුවා කරන්නේ එක චේස් කරනවා. යාළුවා ඒ කියන්නේ ඔය ඇඩ්වෙන්චරස් ගේම් එකක්. යාළුවා ඒ ෆියර් එකට තමයි කැමති. ඒ රැල්ලත් එක්ක යාළුවා උඩ යන වෙලාවේ යාළුවා ගන්න එක්ස්පීරියන්ස් එකයි ඒ ෆියර් එකට තමයි කැමති. එහෙම ෆියර් එකට කැමති කට්ටියට කරන්න තියෙන ක්‍රීඩා වෙනම තියෙනවා. ඔය අර බැරෑරුම් කඳු හයික් කරන්නේ අන්න ඒවා. එතකොට ස්කයි ඩයිවිං ඒවා අර බය ඇති කරන දේවානේ. ඒවම චේස් කරන කට්ටියක් ඉන්නවා. එයාලා දැන් අපි එක්කෙනාගේ විදිය අනුව තමයි. I'm thirsty. Refreshing. From the start. Who's most likely to become a strict parent? Turtles
හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඊට පස්සේ TikTok එකේ තිබ්බ Turtles Beach කියලා එකක් හික්කඩුවේ තියෙනවා කියලා. ඊට පස්සේ අපි අතරම Turtles බලන්න ආවා. මොනේ මාරම පව් එයාලා හරි අහිංසක සත්තු. මේ දැන් මම ඒ වීඩියෝ එකේ හිටපු එක්කෙනා අවුරුදු 103ක් ජීවත් වෙලාලු. දෙක ටික යන්න මං කියන කට්ටිය අතර. අනේ මම තොප්පියට ඇඩුවනේ. ඒක මහතේ කිව්වා. ඒ වගේද පුතේ අරු කොකුල ඔව්.